යම් මූල ධර්මයක් මිනිස් සංහතියට හානි කරයයි කිය හැකි එකම කරුණක් පිළිගත් මූලාශ්‍රයන් උපුටා දක්වන්නයි කියා මා අභියෝග කරනවා. සමහර විට ඇතැම් කරුණු තියෙනට පුළුවන්. කුරානයේ ඇතැම් නිර්දේශ තිබෙනට පුළුවන්. මිනිසුන් කොටසකට එරෙහි නීති පනවන. නමුත් තර්කානුකූලව එයට හේතුන් දැක්වූ විගස ලෝකයේ සංඛ්‍යා හා වාර්තා පැහැදිලි කළ විගස ඉස්ලාමයේ එකදු නිර්දේශයක් හෝ මිනිස් සංහතිට විරුද්ධයයි කිය හැකි තැනක් දැකගත හැකි වන්නේ නැහැ. ඒකයි මා මූලධර්මවාදී මුස්ලිම්වරයකැයි කීමට ආඩම්බර වන හේතුව. එමෙන්ම මා කියන්නට කැමතියි එක් හින්දුවරයෙකු යහපත් හින්දුවරයෙකු වන්නට නම් ඔහු හින්දු ආගමේ මූලධර්මවාදියෙකු විය යුතුයි. එක් කිතුණු ආගමිකයෙකු හොඳ කිතුණුවෙකු වීමට නම් ඔහු ක්‍රිස්තියානි ආගමේ මූලධර්මවාදියෙකු විය යුතුයි. ඔහු මූලධර්මවාදී කිතුණුවෙකු නොවනවා නම් ඔහු හොඳ ක්‍රිස්තියානි ආගමිකයෙකු වන්නට බැහැ. ඔබ වෙබ්ස්ටර් ශබ්දකෝෂයේ බැලුවොත් ඔබට පෙනෙනු ඇති මූලධර්මවාදී යන වචනය පළමුවරට භාවිතා කරන ලද්දේ ඇමරිකාවේ සිටි එක් ක්‍රිස්තියානි කොටසක් විස්තර කිරීමට බව. ඔවුන් තමා රෙපරමාදු ක්‍රිස්තියානි. 20 වන සියවස ආරම්භයේ ඔවුන් පල්ලියට එරෙහි වූ විටයි එසේ ඔවුන් අමතනු ලැබුවේ. ආරම්භයේදී ක්‍රිස්තියානි පල්ලිය විශ්වාස කළේ බයිබලයේ පණිවිඩය දෙවියන් විසින් එවන ලද ඒවා හැටියටයි. මෙම රෙපරමාදු කිතුණුවන් කොටස එයට විරුද්ධවෙන් පැවසුවා බයිබලයේ පණිවිඩය පමණක් නෙවෙයි බයිබලයේ සෑම වැකියක්ම දෙවියන් විසින් පවසන ලදයි කියා. යම් කෙනෙකුට බයිබලයේ සියලුම කියුම් දෙවියන් විසීම පවසන ලද ඒවායයි ඔප්පු කරන්නට පුළුවන් නම් එම මූලධර්මවාදී කණ්ඩායම හොඳ මූලධර්මවාදී කණ්ඩායම. අනෙක් අතට කවුරුන් හෝ බයිබලය දෙවියන්ගේ වැකියක් නොවේ යයි සනාථ කරන්නට හැකිනම් මෙම කණ්ඩායම හොඳ මූලධර්මවාදී කණ්ඩායමක් නොවේ. ඔබ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය ගැන බැලුවොත් එහි සඳහන් වෙනවා මූලධර්මවාදියෙකු යනු යම් ආගමක ප්‍රාරම්භයේ පහළ වූ මූලික නිර්දේශ තරයේ පිළිපදින්නා වේ කියා. නමුත් ඔබ සංශෝධනය කරන ලද නව ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය ගැන බැලුවොත් දැන් එහි විග්‍රහය මදක් වෙනස් වෙලා. එහි සඳහන් වෙනවා මූලධර්මවාදියෙකු යනු යම් ආගමක ප්‍රාරම්භයේ පහළ වූ මූලික නිර්දේශ තරයේ පිළිපදින්නා වේ කියා. විශේෂයෙන් ඉස්ලාම් ධර්මය. අන්න එහෙමයි දැන් එහි සඳහන් වී තිබෙන්නේ. ඔව්. ඉස්ලාම් යන වචනය සංශෝධිත නව ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ඇතුල් වී තිබෙනවා. කෙනෙකු මූලධර්මවාදියෙකු කියන වචනේ ඇසුණු වහාම ඔහුට මුස්ලිම්වරයෙකු සිහි වෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදියෙකු සිහි වෙනවා. ත්‍රස්තවාදය ගැන කියනකොට මා නම් මුස්ලිම්වරුන්ට කියන්නේ සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදියෙකු විය යුතුයි. මොනවද මේ සාකින් නායක කියන්නේ? සමාජ සහජීවනය ගැන කතා කරන වේදිකාවක සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදියෙකු විය යුතුයිලු. යනුවෙන් ඔබට සිතෙන්නට පුළුවන්. ත්‍රස්තවාදී යන වචනයේ තේරුම කුමක්ද? ත්‍රස්තවාදී යන්නේ විග්‍රහය මිනිසුන් ත්‍රස්තයට පත් කරන්නේ. සොරෙක් පොලිස්කාරයෙක් දුටුවාම ඔහු ත්‍රස්ත වෙනවා. ඒ අනුව සොරාට පොලිස්කාරයා ත්‍රස්තවාදී. මෙම විග්‍රහය අනුව සෑම මුස්ලිම්වරයෙකුම සොරුන්ට ත්‍රස්තවාදීන් විය යුතුයි. සොරෙකු මුස්ලිම්වරයෙකු දකින සෑම විටම ඔහු ත්‍රස්තයට පත් වෙන්න ඕන. ස්ත්‍රී දූෂකයෙකු මුස්ලිම්වරයෙකු දකින සෑම විටම ඔහු ත්‍රස්තයට පත් වෙන්න ඕන. සියල්ලම මුස්ලිම්වරුන් සෑම සමාජ විරෝධී බලවේගයන් සියල්ලටම ත්‍රස්තය ඇති කරන්න විය යුතුයි. නමුත් මා දන්නවා ත්‍රස්තවාදී යනු බොහෝ විට අහිංසක මිනිසුන් ත්‍රස්තයට පත් කරන්න. කිසිම මුස්ලිම්වරයෙකු අහිංසක මිනිසුන් ත්‍රස්තයට පත් කරන්නෙක් නොවිය යුතුයි. මුස්ලිම්වරුන් විශේෂයෙන් ත්‍රස්තයට පත් කළ යුත්තේ සමාජ විරෝධී බලවේගයන් පමණයි. නමුත් බොහෝ අවස්ථාවල දෙයාකාර ලේබල එකම පුද්ගලයාට එකම ක්‍රියාව සඳහා දෙනු ලබනවා දකින්න පුළුවන්. උදාහරණයකට වසර 60කට පමණ පෙර අපෝ බ්‍රිතාන්‍ය ආණ්ඩු කළ කාලේ ඔවුන් ඉන්දියාව පාලනය කළ කාලේ සමහර ඉන්දිය සටන්කාමින් නිදහස වෙනුවෙන් සටන් කරමින් සිටියා. මෙම ඉන්දියානු කණ්ඩායම් බ්‍රිතාන්‍ය රජය විසින් ලේබල් ගසනු ලැබුවේ ත්‍රස්තවාදීන් යනුවෙන්. නමුත් මෙම ඉන්දියානුවන් සාමාන්‍ය ඉන්දිය ජනයාවන අප විසින් අමතනු ලැබුවේ දේශප්‍රේමීන් යන නිදහස් සටන්කාමින් යන එකම පුද්ගලයා එකම ක්‍රියාකාරකම්. නමුත් ලේබල් දෙකක්.
එක් කණ්ඩායමක් ඔහුන්ට කියනවා ත්‍රස්තවාදීන් කියලා. තවත් කණ්ඩායමක් ඔහුන්ට කියනවා දේශප්‍රේමීන් නැත්නම් නිදහස් සටන්කාමීන් කියලා. එකම පුද්ගලයා එකම ක්‍රියාකාරකම් වෙනස් ලේබල් දෙකක්. ඒ නිසා යම් කෙනෙකුට නමක් දෙන්නට පෙර ඔබ සිතන්නට අවශ්‍යයි. ඔහුට එම නම දෙන්නේ ඇයි කියා. ඔබ එකඟ වෙනවා නම් බ්‍රිතාන්‍ය රජය සමග ඔහුන්ට ඉන්දියාව පාලනය කරන්න අයිතියක් තියෙනවා කියා. ඔබ මේ පුද්ගලයන් සියල්ලටම කියන්නේ ත්‍රස්තවාදීන් කියා. එහෙම නැතුව ඔබ සාමාන්‍ය ඉන්දියන් ජනයාගේ මතයට එකඟව ඉංග්‍රීසින් මෙහි පැමිණියේ වෙළඳාමට පමණක් නිසා ඔවුන්ට අපෝ පාලනය කරන්න අයිතියක් නැත කියා ඔබ අදහස් කරනවා නම් ඔබ මේ අයට කියන්නේ නිදහස සඳහා සටන් කරන්නම් කියා. එකම පුද්ගලයා එකම ක්‍රියාකාරකම ලේබල් දෙකක්. මම ඔබට තවත් උදාහරණයක් දෙන්න. එය නෙල්සන් මැන්ඩෙලාගේ. ඔහු නිදහස ලැබූ දකුණු අප්‍රිකාවේ ජනාධිපතිව සිටියා. නමුත් අප දන්නවා සුදු ජාතීන්ගේ පෙර පැවති ආණ්ඩුව නෙල්සන් මැන්ඩෙලා හැඳින්වුවේ ත්‍රස්තවාදියෙක්. පසුව ඔහුව රොබින් දූපතේ වසර 25කට වැඩි කාලයක් සිර කර තැබුවා. නමුත් එම පුද්ගලයාම පාරම්පරික දකුණු අප්‍රිකානුවන් ඇමතුවේ වීරයෙකු කියලා. එකම පුද්ගලයා එකම ක්‍රියාකාරකම ලේබල් දෙක. ඔබ එකග වෙනවා නම් දකුණු අප්‍රිකාවේ පෙර පැවති සූජාතීන්ගේ රජස් සමග කෙනෙකුට සමේ වර්ණය නිසා ඔහුව උසස් වෙනවා කියා. එනම් සමේ වර්ණයේ සුදු වීම නිසා ඔබ වඩා උසස් වෙනවා කියා. ලොව සිටි දරුණුම ත්‍රස්තවාදීන්ගෙන් කෙනෙක් නෙල්සන් මැන්ඩෙලා බව සියල්ලෝම එකඟ විය යුතු බවට සැකයක් නැහැ. එසේ නැතුව ඔබ පාරම්පරික දකුණු අප්‍රිකානුවන්ගේ මතය හා එකග වනවා නම් සමේ පාට කෙනෙකු වඩා උසස් කරන්නෙකු නොවන බව ඔබට පැහැදිලි. එය කුරානයේ සඳහන් වන මතයක්. හුජරාත් පරිච්ඡේදයේ සඳහන් වන මතයක්. يا أيها الناس إن خلقناكم من ذكر وأنثى وجعلناكم شعوبا وقبائل لتعارفوا إن أكرمكم عند الله أتقاكم إن الله عليم خبير. මනුෂ්‍යයිනි, අප ඔබ නිර්මාණය කළේ එකම එක යුවලකින්, එකම පිරිමියෙකු හා ගැහැණියෙකුගෙන්. පසුව අප ඔබ ජාතීන් හා ගෝත්‍ර වශයෙන් වෙන් කළා. ඔබලා එකිනෙකා හඳුනා ගැනීම පහසු වනු පිණිස. එකිනෙකා හා සටන් කරනු පිණිස නොවේ. අල්ලාහගේ දසුනේ උසස්ම පුද්ගලයා වන්නේ අල්ලාහට බියබැති බවින් වැඩි පුද්ගලයායි. අල්ලාහගේ දසුනේ උසස් වීමට අවශ්‍ය සුසුකම වන්නේ සමය වර්ණයේ නොවේ. ඒ සමය වර්ණයේ නොවේ. ඒ ස්ත්‍රී පුරුෂ බව නොවේ. ධනය නොවේ. එය තක්වාවයි. එය යුක්තිගරුක භාවයයි. දෙවියන්ට බියබැති බවයි. එය නිතරම දෙවියන් මෙනෙහි කිරීමයි. මේ අනුව ඔබ කුරානයේ ප්‍රකාශයන් සමග එකඟ වනවා නම් එමෙන්ම අපගේ කාරුණික මුහම්මද්තුමන්ගේ අවසාන හජ් සමයේ පැවසූ පරිදි කිසිදු අරාබි ජාතිකයෙකු අරාබි නොවන්නෙකුට වඩා උසස් නොවන බව. එමෙන්ම අරාබි නොවන්නේ අරාබි ජාතිකයට වඩා උසස් නොවන බව. එසේම සුදු මිනිසෙකු කළු මිනිසෙකුට වඩා උසස් නොවන අතර කළු මිනිසෙකු සුදු මිනිසෙකුට වඩා උසස් නොවන බව. දෙවියන්ට බියබැති භවයේ සුසුකම හැර උසස් වීමට වෙන සුසුකමක් නැහැ. මෙම කුරානයේ ප්‍රකාශය සමග ඔබ එකඟ වනවා නම් ඔබ නෙල්සන් මැන්ඩෙලා ත්‍රස්තවාදිකයයි නොව තමන්ගේ අයිතීන් සඳහා සටන් කළ හැකියයි පවසනවා ඇති. ඒ නිසා ඕනෑම කෙනෙකු ඕනෑම පුද්ගලයෙකුව ඔහුගේ ඕනෑම ක්‍රියාවකට ලේබල් දෙන්නට ප්‍රථම ඔහු එසේ කරන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතුයි. අංක 2 වශයෙන් ඉස්ලාමය පිළිබඳ වැරදි මත ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ජිහාද් සංකල්පයයි. මෙම ජිහාද් යන වචනය පිළිබඳ වැරදි වැටහීමක් තිබෙන්නේ මුස්ලිම් නොවන අය අතර පමණක් නොවේ. මුස්ලිම්වරු අතරත් එය පවතිනවා. බොහෝ අය ඔවුන් මුස්ලිම්ද මුස්ලිම් නොවනවාද යන කරුණ සැලකිල්ලට නොගෙන බැලුව විට ඔවුන් සිතනවා ඕනෑම මුස්ලිම්වරයෙක් විසින් කරන ඕනෑම සටනක් එය පුද්ගලික හෝ දේශපාලනමය අරමුණක් සඳහා හෝ ප්‍රදේශයක් හෝ භාෂාව සඳහා ඇතුළු ඕනෑම අරමුණක් සඳහා කරන ඕනෑම සටනක් ඇමති යුත්තේ ජිහාද් යනුවෙන් ඔවුන් සිතන්නේ. මේ මුස්ලිම් මෙන්ම මුස්ලිම් නොවන අතරත් ඇති දැවැන්ත වැරදි ආකල්පයක්. ඕනෑම මුස්ලිම්වරයෙකු කරන සටනක් ජිහාද් බවට ඔවුන් සිතනවා. ජිහාද් යන වචනය ඇතිවන්නේ ජහදා යන අරාබි වචනයෙන්. මේ අරුත වෙහෙසවීම උත්සාහ කිරීම හෙවත් වෑයම් කිරීමයි. මෙම ජිහාද් යන වචනයටයි තවත් අරුතක් වනවා තමන්ගේම දුෂ්ට හැඟීම් හා සටන් කිරීම. ජිහාද් යන වචනයට තවත් අරුතක් නම් සමාජයේ දියුණුව සඳහා වෑයම් කිරීම. එයින් යුද පිටි ආත්මාරක්ෂාව සඳහා යුද්ධ කිරීමත් අදහස් වෙනවා. එසේම දුෂ්ට පාලනයට හා මර්ධනයට එරෙහිව සටන් කිරීමත් එයින් අදහස් වෙනවා. ජහදා යන වචනය ඇතිවන ජිහාද් යන වචනය වෑයම් කිරීමට උත්සාහ කිරීම යන අරුත ඇති අතර එම වචනයෙන්
උදාහරණයකට එක් සිසුවෙක ඔහුගේ විභාගයේ